ඔයා මේ වෙලාවේ දරා ගන්න බැරි වේදනාවකින්ද ඉන්නේ, මොකක් හරි ප්‍රශ්නකින්ද ඉන්නේ. ඉතින් ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නෙට මේ විශ්වයෙන් දෙන උත්තරේ මොකද්ද? ඔයාට කියන්න හදන දේ මොකද්ද කියලා තමයි අද රීඩින් එකෙන් බලන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් පයිස් දෙකක් අද අරගෙන ආවිලා තියෙනවා. මේ දෙකින් ඔයාගේ වැඩිපුරම හිත ඇදිලා යන කාඩ් එක තෝරන්න. ඔයාගේ ප්‍රශ්නෙත් මේ වෙලාවේ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නෙත් හොඳට හිතලා ඒත් එක්කම ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක සිලෙක්ට් කරන්න. ෆයිල් නම්බර් 1 ඔයාට ආවේ Page of Cups. ඔයාගේ ප්‍රශ්නයේ ආදරය. එහෙම නැත්නම් කෙනෙක්ගේ හැඟීම්. නැත්නම් කාලයක් තිස්සේ බලාගෙන ඉන්න පණිවිඩයක් ගැන නම් මේ කාඩ් එක හොඳ පණිවිඩයක් දෙනවා. ඒ තමයි විශ්වය කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන දේ සම්පූර්ණයෙන්ම අවසන් වෙලා නැහැ කියන එක. ඔයා කෙනෙක්ගෙන් පණිවිඩයක් මහා කර මැසේජ් එකක් කෝල් එකක් බලාපොරොත්තු වෙන්න හිටියනම් එහෙම නැත්නම් කවුරු හරි ඔයාගෙන් සමාව ඉල්ලන්න කියනවා ඔයාට වැරදි දෙයක් කරලා කලින් ඒ වගේ දෙයක් නම් හිතේ තිබ්බ දෙයක් ගැන කියා ගැනීමක් වගේ දෙයක් ඉදිරියේදී වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට කියන්න තියෙන්නේ ඒ ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න අවශ්‍ය නැති බව. හැබැයි මේකෙන් තව දෙයක් කියනවා. ඔයාට හැමදේම ඔයාගේ විදිහට ඔයා බලාපොරොත්තු වෙන වේගයෙන් සිද්ධ වෙන්න ඕන කියලා බල කරන්න එපා. සමහර දේවල් ඉතාමත් නිහඬව පොඩි පොඩි පියවරකින් ආරම්භ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ හිතේ තියාගෙන ඉන්න ප්‍රශ්නෙට අලුත් ආරම්භයක තවමත් අවස්ථාවක් තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඔයා කෙනෙක්ගෙන් කැමැත්ත අහලා ඒකෙන් උත්තරයක් බලාපොරොත්තු වෙලා හිටියනම් එහෙම නැත්නම් ඔයාගේ කලින් බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් මොනවා හරි මැසේජ් එකක් එහෙම නැත්නම් එයා සමාව ඉල්ලන එකක් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න හිටියනම් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා තමයි කියන්න තියෙන්නේ. ෆයිල් නම්බර් 2 ඔයාලා ඇවිත් තියෙන 7 of cups. ඔයාගේ ප්‍රශ්නෙට විශ්වෙන් ලැබෙන පණිවිඩය ටිකක් වෙනස්. දැනට ඔයාගේ හිතේ එකම දේ ගැන විවිධ විදිහට හිතන තත්ත්වයක් තියෙනවා. මේක වෙයිද? එයා මං ගැන හිතනවද? මම මේ තීරණය ගන්නද එපාද කියලා. ඉතින් එකම ප්‍රශ්නේ ගැන නැවත නැවතත් හිතනවා වෙන්න පුළුවන්. මේ විශ්වයෙන් කියන්නේ ධර්ම තීරණයක් ගන්න කලින් ඔයාට පේන හැම අවස්ථාවක්ම ඇත්ත කියලා විශ්වාස කරන්න එපා කියන එක. විශේෂයෙන්ම ආදරය සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඔයාගේ බලාපොරොත්තු නිසා යථාර්ථයේ ඇත්ත වෙන දේ වැඩි ලස්සනට පේන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ක්‍රෂ් එකක් වගේ ඉන්නවනම් ඒ කෙනාගෙන ඇත්ත දෙයට වැඩිය ඔයාට බොරු දේවල් පේන්න පුළුවන්. මේක ලස්සනට මෙයා තමයි ගැලපෙනම් කෙනා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි එයාගේ වචනවලට වැඩිය එයාගේ ක්‍රියාවන් හොඳට බලන්න. ඔයාට අවශ්‍ය පිළිතුර ලැබෙන්න පුළුවන්. හැබැයි ඒකට කලින් හිතේ තියෙන බලාපොරොත්තු සහ ඇත්ත අතර වෙනස හඳුනා ගන්න කියලා තමයි මේ විශ්වයෙන් මතක් කරන්නේ. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 1ද 2ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ රීඩින්ග්ස් දෙකටම බලන්න ස්ටාෆ් ටැරොට් ක්වීන් අපිව ෆලෝ කරලා තියාගන්න. සුබ දවසක් වේවා.